හෙලෝ ඉතින් සුබ දවසක්. අද ඔන්න ඉතින් මම ඇවිල්ලා තියෙන්නේ WhatsApp එක මේ ඊයේ පෙරේද අප්ඩේට් එකක් දුන්නා. ඉතින් ඒ අප්ඩේට් එකකින් අපිට හම්බෙලා තියෙන දේවල් මොනවද කියලා බලන්න. අපි ඒව බලමු ඉතින් මේ ඉන්ට්‍රෝ එකෙන් පස්සේ. හරි ඉතින් දැන් ඔයාලා මේක කරන්න කලින් ඔයාලා ඔයාලගේ WhatsApp app එක අප්ඩේට් කරන් එන්න ඕන. දැන් අපි බලමු WhatsApp app එක ඔයාලා දැන් අප්ඩේට් කරන් ආවට පස්සේ මේක කරන්නේ කොහොමද කියලා. මම දැන් මගේ app එක ඕපන් කරගන්නවා. ඉතින් මම අද කතා කරන්න යන පළවෙනි අප්ඩේට් එක තමයි කෝල් ගැන. මේගොල්ලෝ කෝල් එකටත් මේ පාර අප්ඩේට් එකක් දීලා තියෙනවා. මම දැන් කෝල් ඔප්ෂන් එකට යනවා. ඒකට ගිහලා මෙතන මේ කොළ පාට කොටු දෙක පාරක් ටච් කරගන්නවා. ටච් කරගත්තට පස්සේ මට මෙතනින් එනවා schedule call කියලා ඔප්ෂන් එක. අන්න ඒකට මම ගිහලා බලන්න මොකද තියෙන්නේ කියලා. මේක තමයි අලුතෙන් දීපු අප්ඩේට් එක. මේක මෙයාලා කරන්නේ ඔයාලට දැන් බිස්නස් වැඩක් කරනවා නම් ඒකට කාට හරි කෝල් ගන්න තියෙනවා නම් ඒක schedule කරලා තියන්න පුළුවන්. ඒ වගේ දෙයකට තමයි පාවිච්චි කරන්නේ. මම මෙතන description එක දෙනවා. ඊට පස්සේ මෙතන start time එකයි end time එකයි තියෙනවා. start time එක තමයි මේ උඩ තියෙන්නේ. ඊට පස්සේ යට තියෙන්නේ මේ call එක end කරන time එක. ඒවත් ඔයාලට මෙන්න මේ වගේ හොඳට බලලා හදා ගන්න පුළුවන්. මම ඉතින් මේක කර වැඩි කරන්න යන්නේ නැහැ. ඒ වගේම තමයි මෙතන යට තියෙනවා call type කියලා option එක. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකේ තියෙනවා voice call ද video call ද කියලා තෝරන්න. එහෙම කළා මේ කොළ පාට ඊතලේ දුන්නට පස්සේ ඔයාලට යවන්න ඕන කට්ටියට යවන්න පුළුවන්. ඉතින් මම කතා කරන දෙවෙනි අප්ඩේට් එක තමයි මේ Meta AI එක ගැන. Meta AI එක අපිට ඉස්සෙල්ලා මෙන්න මේ මෙතන තියෙන මෙන්න මේ නිලුයි දමුයි වගේ බෝල් උඩ ක්ලික් කරලානේ Meta AI එකට යන්න තිබුණේ. ඒත් දැන් එහෙම ඕනේ නැහැ. සර්ච් බාර් එකත් අයින් කරලා සර්ච් කරන්නයි Meta AI එකෙන් අහන්නයි දෙකටම මෙන්න මේක තමයි දීලා තියෙන්නේ. මම දැන් ඉතින් මෙයාට hi කියලා දීලා මෙතන මෙන්න මේ කොළ පාට ඊතලේ උඩ එකපාරක් ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ ඔටෝ මේ Meta AI එක ඕපන් වෙලා එයාට සෙන්ඩ් වෙනවා. ඉතින් කිසි කරදරයක් නැතුව මේ වගේ සර්ච් බාර් එකට ගිහිල්ලා Meta AI එකට මැසේජ් එක සෙන්ඩ් කරන්න පුළුවන්. ඉතින් අපි කතා කරපු දෙවෙනි අප්ඩේට් එකත් ඉවරයි. ඉතින් අපි බලමු තුන්වෙනි අප්ඩේට් එක මොකක්ද කියලා. මම අද මේ තුන්වෙනි අප්ඩේට් එකෙන් කතා කරන්නේ group ගැන. මේක අපි group එකක් ඇතුළට ගිහිල්ලා බලමු. මම මෙන්න මෙතන easy ලෝකය කියලා group එකක් හදලා තියෙනවා. ඒකෙන් අපි බලමු මේ අප්ඩේට් එක මොකක්ද කියලා. මම මේ විදිහට group එකට ගිහිල්ලා group එකේ මේ උඩ නම උඩ ක්ලික් කරගෙන group එක ඇතුළට යනවා. ඊට පස්සේ මෙතන දැන් අපිට කරන්න පුළුවන් අපි ඉස්සර invite කරන්න ඕන link එකක් කරා. ඒත් දැන් QR එක කරාත් පුළුවන්. මෙතන මේ add member වලට යට තියෙනව නේද invite via link or QR code කියලා. ඒක ඇතුළට ගියාට පස්සේ මෙතන යට තියෙනවා QR code කියලා. එතෙන්ට ගියාට පස්සේ අපේ QR එක පෙන්නනවා group එකේ. ඊට පස්සේ මෙන්න මෙතන උඩ share icon එක තියෙනවා. අන්නේ share icon එක උඩ එකපාරක් touch කරාට පස්සේ ඔයාලට යවන්න ඕන ටික පෙන්නනවා. ඔයාලා මෙතන එකක් තෝරගෙන ඔයාලට යවන්න ඕන කෙනාට ඔයා යවන්න ඕන. යවුවට පස්සේ යාට QR එක ස්කෑන් කරලා එන්නත් පුළුවන්. නැත්නම් link එක හරහා එන්නත් පුළුවන්. ඉතින් මෙතන මේ දෙකම යනවා QR එකයි link එකයි දෙකම යනවා. ඉතින් අද දවසේ තුන්වෙනි එකත් ඉවරයි. ඒ වගේම තමයි ඉතින් අද කතා කරන්න ගෙන ආපු අප්ඩේට් එකත් ඉවරයි. ඉතින් මාව subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් සුබ දවසක්.